සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලව අදත් SL දනු වයිල්ඩ් ලයිෆ් YouTube channel එක ගෙන අලුත් වීඩියෝ එකට. ලංකාවේ අපිට නිතරම වගේ දැක ගන්න ලැබෙන ඒත් බොහෝ දෙනෙක්ට හරියටම අඳුරන්නේ නැති ඉතා විශේෂ කුරුල්ලෙක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ තමයි රතු දෙමලිච්චා. ලෝකයේ වෙනත් කිසිම රටක ස්වභාවිකව දැක ගන්න ලැබෙන්නේ නැති ශ්‍රී ලංකාවට විතරක්ම ආවේනික කුරුළු විශේෂයක් විදිහට මේ රතු දෙමලිච්චා හඳුන්වන්න පුළුවන්. මොවුන්ගේ සිරුර දෙස බලද්දි මුළු ඇඟම වගේ තද තැඹිලි දුඹුරු පැහැති පිහාටු වලින් වැහිලා තියෙන්නේ. ඒ වගේම තමයි මොවුන් ලේසියෙන්ම අඳුනගන්න පුළුවන් ප්‍රධානතම ලක්ෂණයක් වන්නේ උන්ගේ දීප්තිමත් ඇඹිලි පාට හොට සහ පාද. ඇස් දෙස බැලුවොත් ලා පැහැති නිල් සුදු පැහැයට දැක ගන්න පුළුවන්. ඉතින් රතු දෙමලිච්චන්ගේ තවත් විශේෂත්වයක් තමයි උන්ගේ සමාජශීලී හැසිරීම. මොවුන් කිසිම වෙලාවක තනිව වෙසෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 7 සිට 10 දක්වා කුඩා රංචු වශයෙන් තමයි සෑම විටම ගස්වල හැසිරෙන්නේ. ගස් අතර සහ පඳුරු අස්සේ කිචිබිචි ගාමින් ලොකු ශබ්දයක් නගමින් එකට ගොදුරු හොයන ආකාරය තෙත් කලාපයේ ගෙවතු සහ වනාන්තර ආශ්‍රිතව අපිට නිතරම දැක ගන්න පුළුවන්. මොවුන්ගේ ප්‍රධාන ආහාරය වෙන්නේ කුඩා කෘමි, මකුළුවන්, ගෙඩි වර්ග සහ මල් පැණිත්. වනාන්තරයේ කෘමි සතුන් පාලනය කරමින් පරිසර පද්ධතියේ සමතුලිතතාවය රැක ගන්න මේ රතු දෙමලිච්චා ලොකු මෙහෙයක් ඉටු කරනවා. ලංකාවේ ජෛව විවිධත්වය පෙන්වන අපූර්ව අපූර්වත්වයේ සංකේතවත් මේ රතු දෙමලිච්චා අපේ සෝපාදහමේ තවත් එක් අලංකාර දායාදයක්. ඉතින් ඔයත් ඔයාලගේ ගෙදරටත් රතු දෙමලිච්චෙක් එනවා නම් ගත්ත ෆොටෝ එකක් තියෙනම් ඒකත් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් තව කෙනෙක් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. සියලු දෙනාටම සුබ දවසක්.